මාරයා පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්. බුදුදහමෙහි සාකච්ඡා වන විවිධ ධර්ම මාතෘකා අතර කුසලයට බාධා කරන, පිනට අවහිර කරන, බාධා කරන, අකුසලයට පාපයට උදව් කරන මහා බලවේගයක් ලෙස මේ මාරයා පිළිබඳව අපිට නිරන්තරයෙන්ම සූත්‍ර දේශනා තුළ කරුණු අන්තර්ගත වී ඇති ආකාරය දකින්න පුළුවන්. ඒ නිසා අපි මෙහිදී මේ මාරයා කියලා කියන්නේ කවුද? මාරයා කියන පුද්ගලයෙක්ද? ධර්මතාවයක්ද? මොන වගේ ඉගැන්වීමක්ද කියන එක පිළිබඳව තමයි විශේෂ අවධානය යොමු කරන්නේ. මාරයා පිළිබඳ සාකච්ඡා කිරීමේදී සමාජයේ විවිධ අය අතර විවිධ මත ඇති බව අපිට දකින්නට පුළුවන්. ඇතැම් විට ධර්ම දේශනාවලදීත් මේ මාරයා පිළිබඳව යම් යම් වැරදි තොරතුරු සමාජගත වෙනවා අපි අත්දැකලා තිබුණා. ඒ නිසා තමයි අපි කල්පනා කළේ මේ මායя කියන්නේ කවුද කියන එක පිළිබඳව යම් මූලාශ්‍රය පදනම් කරගෙන යම් අධ්‍යයනයක යෙදෙන්න. ඉතින් අපිට පළමුවෙන්ම වැදගත් වෙනවා මේ මායя පිළිබඳව තිබෙන මතවාද විමසා බැලීම. එහිදී අපි බලමු මායя පිළිබඳව තිබෙන උගතුන් අතර සහ විවිධ දේශකයන් අතර විවිධ අය අතර තිබෙන මතවාද මොනවද කියලා පළමුවෙන්. සමහර පිරිස් විශ්වාස කරන්නේ මේ මායя කියලා කියන්නේ කෙලෙස් කියලා. ඒ අය මායя පුද්ගලයෙක් හැටියට හෝ එහෙම නැත්නම් වෙනත් ධර්මතාවයක් හැටියට පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝගේ අදහස මායя කියන්නේ කෙලෙස් කියලා. ඒ වගේම තවත් සමහර අය කියනවා මායя කියලා කියන්නේ සිතේ ඇතිවන සිතුවිලි කියලා. චේතනාවන් කියලා. තවත් සමහර අයට අනුව මායя කියන්නේ දෙවියෙක්. තවත් සමහර අය කියනවා මායя කියලා කියන්නේ සබහාදහමයි කියලා. ඒ වගේම මායя කියා දෙයක් හෝ කෙනෙක් නැත කියලා අදහස් දරණයත් සමාජයේ ඉන්නවා. විශේෂයෙන්ම මේ මාර දුවරු තණ්හා රති රඟා පිළිබඳව බොහෝ අය අපිට පේන අදහස් දක්වනවා. බොහෝ අයගේ අදහස වන්නේ මේ මාර දුවරු කියලා කියන්නේ ඒ කෙලෙස් මේ කියන එක තමයි අපිට අහන දකින්න ලැබෙන දෙන බොහෝ අය අතර. අපි බලමු මේ අය මෙහෙමද කියලා. එතකොට මාරදූරු කියලා කියන දිව්‍ය කන්‍යාවන් දිව්‍ය ලෝකෙන් ආපු කන්‍යාවන් කියලා මතයක් තිබෙනවා. ඉතින් මේවා සත්‍ය අසත්‍යතාවය අපිට මේ වැඩසටහනේදී විමසා බලන්න පුළුවන්. දැන් මාර්යා පිළිබඳ ත්‍රිපිටකයේ සඳහන් වන තැන් කිහිපයක් ප්‍රසිද්ධ තැන් කිහිපයක් පිළිබඳ අපේ අවධානය යොමු කරමු. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ බෝධිසත් අවදීයේදී මේ බුද්ධත්වයේ සඳහා යන ගමනේදී උන්වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කරන අවස්ථාවේදී ඒ එදා ඇසලපුර 15 පොහොදා රාත්‍රියේ උන්වහන්සේ මාලිගයෙන් පිට වෙලා යන අවස්ථාවේ මාරයා ඉදිරිපත් වෙලා බෝසතාණන් වහන්සේ ඉල්ලා සිටලා තිබෙනවා අභිනිෂ්ක්‍රමණය කරන්න එපා. තව දින 7කින් ශක්තිති රාජ සම්පatti ලැබෙනවා. ඉතින් ඒක ලබාගෙන මුළු ලෝකෙම රජ්ජුරු වෙලා මුළු ලෝකෙම පාලනය කරන්න කියලා එහෙම ඉල්ලීමක් කරලා තිබෙනවා. නමුත් බෝසතාණන් වහන්සේ මාරයාගේ ඉල්ලීම පිළිගත්තේ නැහැ. නමුත් මාරයා ඒ අවස්ථාවේ බෝසතාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටි බවට තොරතුරු අපිට හමු වෙනවා. ඒ වගේම දුෂ්කර ක්‍රියා කරනවදී බෝසතාණන් වහන්සේ දැඩි ලෙස ඒ සිදුවත් තාවතුමා හැටියට අප්‍රාණික ධානය වඩමින් ඉතා දැඩි දුෂ්කර ක්‍රියාවක් කරන වෙලාවෙදිත් මාරයා පෙනී ඉඳලා ඒ දුෂ්කර ක්‍රියාව අතහරින ලෙස ඉල්ලා සිටියා. මොකද හේතුව මාරයා කල්පනා කළා මේ දැඩි දුෂ්කර ක්‍රියාව තුළින් අනිවාර්යයෙන්ම බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණොත් මාරයාගේ විසින් බොහෝ සත්‍යයන් ඉවත් වෙන බව. මොකද ධර්මය අවබෝධ කරගෙන මාරයාගේ විසින් ඉවත් වෙන බව. ඒ නිසා එතෙන් මේ අවස්ථාවලදී පුද්ගලයෙක් හැටියට තමයි මාරයා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ නිසා බෝසතාණන් වහන්සේට දුෂ්කර ක්‍රියාව අතහැරලා පින්දහම් කරමින් ජීවත් වෙන ලෙස ප්‍රකාශ කරලා තිබෙන විශේෂයෙන්ම සුත්ත නිපාතේ පදාන සූත්‍රය වගේ ස්ථානවල අපිට මේ තොරතුරු දැක ගන්න පුළුවන්. ඒ වගේම බුද්ධත්වයේ ලැබෙන අවස්ථාවේ අපි දන්න ඉතාමත්ම ප්‍රසිද්ධ ස්ථානයේ මාර පරාජය බෝසතාණන් වහන්සේ හැටියට උන්වහන්සේ ඒ බෝධි මූලයේදී
බුද්ධත්වයේ ලැබෙන අවස්ථාවේදී මාර්යා මාර සෙනඟ සමග ඇවිල්ලා උන්වහන්සේගේ බුද්ධත්වයේ වළක්වන්න මාර යුද්ධය අර කිරිමේකලා කියන හස්ති රාජයා පිට නැගිලා බොහෝ සේනාවන් අරගෙන ඇවිල්ලා උන්වහන්සේගේ සිත වෙනස් කරන්න උත්සාහ කරපු මේ මාර්යා යුද්ධ ප්‍රකාශ කිරීම ඉතාම ජනප්‍රියයි. ඉතින් මේ අවස්ථාවේදී අපිට මාර්යා පිළිබඳ තොරතුරු හමු වෙනවා. මාර්යා යුද නායකයෙක් හැටියට මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙනවා. එවැනි බුද්ධත්වයෙන් පස්සෙත් මාර්යා නැවතත් බුදුරජාන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිනවා. පෙනී සිටලා මේ බුදුරජාන් වහන්සේ ඉල්ලා සිටිනවා දැන් ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා දැන් පිරිනුවන් පාන්න කියලා. නමුත් බුදුරජාන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තේ නැහැ. ඒක මාරුදුවරුන්ගේ රංගනය. මේ මාරුදුවරුන්ගේ රංගනය අපේ බෞද්ධ සාහිත්‍යයේ තාමත්ම ජනප්‍රිය එකක්. ඉතින් මේ මාරුදුවරු ඒ රංගනයේ යෙදුණා. ඉතින් ඒ පිළිබඳව එතෙන්දී මාර්යා පරාද වුණාට පස්සේ තමයි මේ දුවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිත වෙනස් කරන්න උත්සාහ කළා තිබෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාවේදීත් මේ මාර්යා පිළිබඳ තොරතුරු සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙට වැඩම කරලා මේ මහා බ්‍රහ්මයට ධර්ම දේශනා කරන්න හදනකොට ඒ බ්‍රහ්ම පිරිසට මාර්යා ආවේශ වෙලා ඊට බාධා කරපු ආකාරය පිළිබඳ තොරතුරු අපිට හමු වෙනවා. ඒ වගේම කකුසඳ බුදුරජාණන් වහන්සේගේ දවස අර සංජීව මහරහතන් වහන්සේ ගසක් මුල නිරෝධ සමාපත්තියට සම්බන්ධිලා වැඩ සිටි අවස්ථාවේදී මාර්යා ආවේශ වෙලා මිනිස්සු එකතු වෙලා උන්වහන්සේ ආදාහනය කරන් චිතකයක් හදලා ඒ ආදාහනය කරන්න උත්සාහ කළා. නමුත් උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධිලා වැඩ හිටියේ නිසා උන්වහන්සේට කිසිම හානියක් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ පිළිබඳ තොරතුරු අපිට සඳහන් වෙනවා. ඒ වගේම ඒ ප්‍රෝත හා සම්බන්ධව මේ සූත්‍රයේම මාරතජ්ජනී සූත්‍රයේම සඳහන් වෙලා තිබෙනවා. මුගලන් මහරහතන් වහන්සේගේ කුසට මාර්යා ආවේශ වෙලා උන්වහන්සේට පීඩාවක් ඇති කරන්න උත්සාහ කරපු ආකාරය. නමුත් එයත් සාර්ථකුනේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධම් දේශන අවස්ථාවේදී ගවයන් විදියට ආදි වශයෙන් විවිධ සත්ත්ව වේශයෙන් ඒ වගේම මහලු අයගේ වේශයෙන් ඇවිල්ලා ඒ ධර්ම දේශනාවලට බාධා කරන්න උත්සාහ කරපු ආකාරයන් පිළිබඳ තොරතුරු අපිට වාර්තා වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ චාපාලචේති ස්ථානයේදී උන්වහන්සේට වැඩ සිටි ආනන්ද හාමුදුරන්ට ඉංගියක් පළ කළා. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට අවශ්‍ය නම් කල්පයක් හෝ කල්පාශේෂයක් වැඩ ඉන්න පුළුවන් කියලා. නමුත් ඒ වෙලාවේදී මේ මාර්යා ආනන්ද හාමුදුරන්ට ආවේශ වෙලා හිටපු නිසා ආනන්ද හාමුදුරන්ට එසේ ආරාධනා කරන්න නොහැකි වෙලා තිබෙනවා. ඉතින් ඒ වෙලාවේදී පසු ආනන්ද හාමුදුරුවෝ ඉතින් නික්මලා ගියාට පස්සේ මාර්යා පෙනී සිටලා මේ බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණයට පත්වන ලෙස ආරාධනා කර සිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔහුගේ ආරාධනාවට එකඟුනේ නැහැ. ඔහුට ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ මම තව 3 මාසයකට පස්සේ එහෙම 3 මාසයක් ඇවෑමෙන් මම පරිනිර්වාණයටපත් වෙනවා. නුඹ කලබල වෙන්න එපා කියලා ඒ මාර්යාගේ ආරාධනාව පිළිගත්තේ නැහැ. නමුත් මේ ස්ථානයේදී මාර්යා පෙනී සිටිනවා. මෙතකොට මේ සියලු අවස්ථාවලදී අපිට පේනවා මාර්යා මේ පුද්ගලයෙක් හැටියට තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම විවිධ භික්ෂුණීන්ට කරන ලද බාධාවන් පිළිබඳව භික්ඛුණී සංයුත්තේ තොරතුරු සඳහන් වෙලා තිබෙනවා මාර්යා ඉදිරිපත් වෙලා කරපු බාධාවන් පිළිබඳව. ඒ වගේම දණිය සූත්‍රයේදී දණිය ගෝපාල ධර්මය අවබෝධ කරගන්න ඒ පසුබිම සකස් වෙලා තියෙද්දී දණිය ගෝපාලගේ හිත වෙනස් කරන්න මාර්යා ඉදිරිපත් වෙලා කරපු ප්‍රකාශයක් පිළිබඳව දණිය ගෝපාල සුත්ත නිපාතේ දණිය සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් මේ ආදි වශයෙන් මේ ස්ථාන ප්‍රසිද්ධ ස්ථාන තවත් බොහෝ ස්ථානවල මේ මාර්යා පිළිබඳ තොරතුරු සඳහන් වෙලා තිබුණා. නමුත් මේ ස්ථානවලදී අපිට පේනවා මාර්යා පුද්ගලයෙක් හැටියට එහෙම නැත්නම් දිව්‍ය පුත්‍රයෙක් හැටියට පෙනී සිටලා විවිධ බාධාවන් ඉදිරිපත් කරන්න හදපු ආකාරය පිළිබඳව ඊට අමතරව තවත් අපිට හම් වෙන විවිධ සූත්‍රවලදී මාර්යා ඇවිල්ලා සමහර ස්වාමීන් වහන්සේලාගේ විඥානයේ සොයපු ආකාරයේ රහතන් වහන්සේලාගේ විඥානයේ සොයපු ආකාරය පිළිබඳව. ඒතර මාර්යා පිළිබඳව කතා කරද්දී මාර්යෝ 5 දෙනෙක් පිළිබඳව අපිට සඳහන් වෙනවා මෙන්න මේ විදිහට මාර්යෝ 5 දෙනෙක් පිළිබඳව. එතකොට දේවපුත්ත මාර්ය කියන්නේ මේ පුද්ගලයෙක් හැටියට ක්‍රියාත්මක කරන මාර්ය. මච්චු මාර්ය කියන්නේ මරණයට. අபிසංස්කාර මාර්ය කියන්නේ මේ
කෙලෙස් ගොඩ නැගීමට චේතනා හැටියට සකස් වෙන ඒ කෙලෙස් එක පැත්තකින් ලෝභයට සහ දේශයට සම්බන්ධ ඒ කෙලෙස් සමූහයන් ඒ වගේම පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර ආනිඤ්ඤාවි සංකාර වශයෙන් ඒ සසර පැවැත්මට හේතු වන ධර්මතා ගොඩනැගීම අபிසංස්කාර මාර්ග හැටියට සඳහන් වෙනවා. ස්කන්ධ මාර්ග කියලා කියන්නේ පංචස්කන්ධයේ ස්වභාවය තමයි දිරීම අනිත්‍යතාවය. ඒ නිසා එයත් මගේ වශයෙන් ගන්න බැරි ධර්මතා. ඒ නිසා මායя හැටියට හඳුන්වලා තිබෙනවා. ක්ලේශ මාර්ග කියන්නේ සිතේ පහළ වෙන කෙලෙස් ධර්ම. ඉතින් ඒවත් මාර්ග. ඒතකොට මේ විදිහට පංච මාර්ගය පස් දෙනෙක් ගැන අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙලා තිබෙනවා. ඒ අතර මේ පුද්ගලයෙක් හැටියට ඉදිරිපත් වෙන්නේ මේ මච්චු මාර්ග. දැන් අපි පසුගිය කොටසදී සාකච්ඡා කරන ලද ඒ සියලු අවස්ථාවලදී දේවපුත්ත මාර්ග තමයි පුද්ගලයෙක් හැටියට ඇවිල්ලා මච්චු මාර්ග කියන්නේ මරණයටපත් වීම කියන එක. ඒතොර දේවපුත්ත මාර්ග තමයි පුද්ගලයෙක් හැටියට දිව්‍ය පුත්‍රයෙක් හැටියට විවිධ අවස්ථාවල බුදුරජාන් වහන්සේ ඉදිරියේ මහරහතන් වහන්සේලා ඉදිරියේ ඒ පෙනී සිටීමෙන් බාධාවක් නැති කරලා තිබෙනවා. අපි මේ පස් දෙනා පිළිබඳ යම්කිසි සංක්ෂිප්ත විවරණයක දෙමු. එතකොට දැන් මේ ස්කන්ධ මාර්ග පංචස්කන්ධයේ ස්වභාවය පංචස්කන්ධේ ලැබීම නිසාම අපි විවිධ දුක් පීඩාවන්ටපත් වෙනවා. දැන් අපි කියනවා උපත කියලා කියන්නේ මේ පංචස්කන්ධයේ පහළ වීම. කතමංචාවසු ජාති යාතේසං තේසං සත්තානං තම්මි තම්මි සතනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භවෝ ආයතනංච පටල. මේ ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනයන්ගේ ලැබීම තමයි උපත කියලා කියන්නේ. ඉතින් ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනයන්ගේ ලැබීම තියෙනතුරු අපි විවිධ පීඩාවන්ට වලට ලක් වෙනවා. ඉතින් අපි සසර ඇවිදින අය බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ ස්කන්ධ මාර්ග කියලා කියන්නේ කන්ද මාර්ග අපිට යහපත පිණිස හේතු වෙන එකක් නෙවෙයි. අපි මේ කන්ද මාර්ග පරාජය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ පංච මාර්ගම් පරාජය කළා. නමුත් තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච නිසා මේ කන්ද මාර්ගයේ ශක්තිය සත්‍ය අසමග ක්‍රියාත්මකයි. ඉතින් කන්ද මාර්ග පරාජය කිරීමෙන් තමයි මේ සසර ගමන නතර කරන්න පුළුවන්. ඒතකොට ස්කන්ධ පංචස්කන්ධේ මාර්ගයේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒටම සම්බන්ධ ධාතු මාර්ග, ආයතන මාර්ග, ගති මාර්ග, උප්පත්ති මාර්ග, පටිසන්ධි මාර්ග, භව මාර්ග, සංසාර මාර්ග මේ ඔක්කොම උපතට සම්බන්ධ මාර්ග. ධාතුද ආයතනද නැවතන් ගතියද උප්පත්තියද පටිසන්ධියද භවයද සංසාරද මේ ඔක්කොම මේ ස්කන්ධයන්ගේ පැවැත්ම හා සම්බන්ධ දේවල්. ඒතකොට මාර්ගයක් හැටියට තමයි සඳහන් වෙන්නේ ඒ ධර්මතාවය. වට්ටමාර සසර පැවැත්මට සම්බන්ධ. ඒතකොට මේ විදිහට මේ සියලුම මායයන් මේවා ධර්මතා හැටියට සලකන්න පුළුවන්. පංචස්කන්ධයේ විවිධ ස්වરૂපයන් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට කන්ද මාර විවිධ ආකාරයෙන් ත්‍රිපිටකය තුලත් අටුවා තුලත් ටීකා තුලත් විස්තර වෙලා තිබෙනවා. මෙතනින් අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ අපි උපත හැටියට ලැබිච්ච දේවල් වල අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය නිසා අපිට අවශ්‍ය විදිහට ඒව පවත් ගන්න බෑ. ඒ නිසා මායාවේ බලපෑමට යටත් වෙලා තමයි ඒව පවතින්නේ කියන එක පිළිබඳව. ඊට අபிසංස්කාර මාර්ග මච්චු මාර්ග. දැන් අபிසංස්කාර මාර්ගව හිතේ ඇතිවන සංස්කාර ධර්මය. හිතේ ඇතිවන ඒ ලෝභ දේශ මොහ නිසා ඇතිවෙනා වූ අකුසල රාශිය කුසල පින් හැටියට සැලකෙන දේවල් ඒ අபிසංස්කාර මාර්ග හැටියට සඳහන් වෙනවා. සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, චිත්ත සංඛාර ආදී වශයෙන් සංඛාර පිළිබඳ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙලා තිබෙනවා. අපිට පේනවා දැන් මේ මච්චු මාර්ග ගත්තාම මරණයට හැමෝම බයයි. සබ්බේ භායන්ති මච්චුනෝ. සියල්ලෝම මරණයට බයයි. මරණයේ ඉදිරියේ සියල්ලෝම තැති ගන්නවා. ඒක තමයි පුතඥන ස්වභාවය. මච්චු මාර්ගයේ ස්වභාවය. මරණය. ඒ වගේම සබ්බේ මච්චු අසඤ්ඤාන්ති. සියල්ලෝම මරණයේ වසඟයට යනවා. ඒ කියන්නේ උපන්නා වූ සියලුම සත්වයෝ මරණයටපත් වීම සාධාරණ දෙයක්. සබ්බේ මච්චු පරායන සියල්ලෝ මරණය කෙලවර කොට ඉන්නේ. ඒ නිසා මරණයත් එක්ක තමයි ඉන්නේ. ඒවෙන් බලකින්න පුළුවන් කමක් නැහැ. එතකොට මරණය කියන්නේ මොකද්ද? මේ මච්චු මාර්ග කියන්නේ මොකද්ද? මේ මරණය පිළිබඳ සත්‍ය විභංග සූත්‍රයේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. කතමංජාවසෝ මරණං යාති ඒසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ චුත චවනතා බේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානම් බේදෝ කලීබරස්ස නික්කේපෝ ජීවිතේන්ද්‍ර සුපච්චිතෝ අංඋච්ච දවසෝ මරණ. මේක තමයි මච්චු මාර්ග කියලා කියන්නේ. දැන් මෙතෙන්දී මේ මරණයට කාලකිරියා කියන්නේ කාල කියන්නේ මායයට. මායාගේ ක්‍රියාව නිසා මේ මරණයට කාල ක්‍රියා කියලා කියනවා.
ඒ නිසා කන්දානම් වේදු අර ස්කන්ධ මාර වල කැඩී බිඳී යාම තමයි මේ කන්ද මේ මෙතන මරණය කියලා කියන්නේ. ඉතින් ඒකත් මේ මරණයට මච්චු මාර්ට සම්බන්ධ එකක්. මච්චු මාර. එතකොට මච්චු මාර කියන්නේ මේ ඒකේ සත්ත්වනිකායෙන් චුත වීම, අතුරුදහන් වීම, බිඳී යාම, අන්තර්දානය, මරණයටපත් වීම මේක තමයි ස්වභාවය ඒ මච්චු මාරවල. මරණයටපත් වෙච්ච සත්‍යයේ ස්වභාවය. ඒ නිසා ඒකට සත්‍යෝ කැමති නැහැ. ඉතින් මාරෙක් හැටියට සැලකන්නේ. දේවපුත්ත මාර. අපි අර පසුගිය පුද්ගලයෙක් හැටියට ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ඒ හැම අවස්ථාවකම දේවපුත්ත මාර තමයි ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ශ්‍රාවකයන් වහන්සේලා ඉදිරියට පැමිණලා තිබෙන්නේ. ඉතින් මේ දේවපුත්ත මාර හඳුන්වන නම් පිළිබඳ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. අන්තකෝ වසවත්ති. වසවත්ති කියන්නේ වසවර්ති පරිණමිත වසවත්තිනේ. එහි ප්‍රධානිය තමයි මාරය. වසවර්ති මාරය. ඒකයි වසවත්ති කියන්නේ. පාපිමා, පජාපති, පමත්ත බන්දු, කණ්හෝ, නමුචි මේ ආදී වශයෙන් සමාන නම් වලින් මේ දේවවුත්ත මාර හඳුන්වලා තියෙනවා. ත්‍රිපිටක සාහිත්‍ය තුළ, පාලි සාහිත්‍ය තුළ අපිට මේ වචන දැක ගන්න පුළුවන්. එතකොට මාරයා මේ මහා ජනස මාරණතෝ මාරුණා මහජනයා මරණයටපත් කරනවා. එතකොට මේ මහජනයාට අයසං කරනතෝ නරකක් කරන්නේ. අන්නේ පවිතු අදහසින් තමයි මාරයා කියලා කියන්නේ කියලා මෙහි සඳහන් වෙලා තිබෙනවා. එතකොට දේවපුත්ත මාර කියලා කියන්නේ පරිණිමිත වසවර්තියේ ප්‍රධානියා සහ මේ දෙවියෙක් හැටියට ක්‍රියාත්මක වීම බෝසතාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට ඒ වගේම ස්වාමීන් වහන්සේලාට සත්පුරුෂයන්ට බාධා පමුණවන කෙනෙක් හැටියට සඳහන් වෙලා තිබෙන්නේ මේ දේවපුත්ත මාර. දේවපුත්ත මාර්ගයේ බලය පිළිබඳව සඳහන් වෙනවා. ඒතදග්ගම් බික්කවේ ආදිපති යාන යදිතම් මාරෝ පාපමේ. ආදිපතිත්වයේ පවත්වන්න පුළුවන් අය අතර අග්‍ර මේ පාපී මාරයා. ඔහුට බ්‍රහ්ම ලෝකයේ දක්වා පවා ආදිපත්‍ය පතුරවන්න පුළුවන්. අපි දන්නවා බ්‍රහ්ම පිරිසටත් ඔහු ආරූඪ වුණා, ආවේශ වුණා. ඒ නිසා එහෙම ආවේශලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට බාධා පමුණවපු ආකාරය පිළිබඳව අපිට තොරතුරු සඳහන් කරලා තුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ආදිපතිත්වයේ පවත්වන්න පුළුවන් අය අතර මාරයා අග්‍රයි කියලා. ඒතදත් අම්බිකේ ආදිපති යාන ජදිදම් මාරෝ පාපිමා. ඒතර මාර සේනාව. දැන් අපි නිතරම කතා කරන එක තමයි දසමාර සේනාව පිළිබඳව. ඒතර මේ මාර සේනාව ඍජුවම සම්බන්ධ වෙන්නේ කෙලෙස් වලට. අපි බලමු මේ මාර සේනාව මොනවද කියලා. මේ සුත්ත නිපාතේ ප්‍රධාන සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. සහස්ස භාගෝ මරණස්ස ඒකාංශෝ තව ජීවිතං ජීව භෝ ජීවිතං සියෝ ජීව පුඤ්ඤාන් නකාහසි. මේ මාරයා බෝසතාණන් වහන්සේලා දුෂ්කර ක්‍රියා කරන අවදීද කරන ලද ප්‍රකාශයක් ඔබගේ උන්වහන්සේ දැඩි දුෂ්කර ක්‍රියාව ඉන්න වෙලාවෙilla කියනවා 10න් 99ක්ම මරණයත් එක්ක තියෙන ඔබට එකයි ජීවත් වෙන්න තියෙන. ඒ නිසා ඔය උත්සාහය අත්හැරලා ඔය දුෂ්කර ක්‍රියාව අත්හැරලා පින් කරන්න සැප විඳින්න කියලා මාරයා ප්‍රකාශ කරනවා. ඉතින් ඒකට බෝසතාණන් වහන්සේ එකඟ වෙන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තවත් තැනක දේශනා කරන දුනාත මච්චුනෝචන නලාගාරං කුංජරෝ අත්‍රාජේ මේ බටගයක් කඩලා විනාශ කරන්න වගේ මේ මාර සේනාව විනාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා තිබෙනවා. දැන් මේ මාර සේනාව මෙහෙමයි. වටමාතේ කාමාසේන පළවෙනි මාරයාගේ පළවෙනි සේනාව තමයි කාමය. ඒතර වස්තුකාම, ක්ලේශකාම ආදී වශයෙන් පංචකාම සම්පත් මේවා තමයි මාරයාගේ පළවෙනි සේනාව. ဒုတိ ය අර්ථි උච්චති නොයල්ම සාසන භ්‍රමචර්යාවේ යෙදෙන්නට තියෙන නොයල්ම කාමරාග පටික හිත තුළ බැසගත්තාම සාසන භ්‍රමචර්යාවේ හිතෙන්නේ නැයින් මිදෙන්න හිතෙනවා. ඒ නොයල්ම තමයි අර්ථය කියලා කියන්නේ. එකත් මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්නට තියෙන අකමැත්ත. ඒ මාර්ගය. තතියා කුප්පිපාසාසී දැන් බඩගින්න සහ පිපාසාව. එතකොට විශේෂයෙන් පිපාසාව තියෙනකොට ඒක අපිට ධර්ම මාර්ගයේ හැසිරෙන්න බෑ. ඒකට ඒව හොයාගෙන යන්න පෙළඹෙනවා. සාපිපාසා ඇති වෙනකොට. ඒ නිසා සාපිපාසාව මාරයාගේ සේනාව හැටියට සඳහන් වෙලා තිබේ. හතරවෙනි කාර්යය හතරවෙනි සේනාව තමයි තණ්හාව. පහ තීන මිද්දේ. තීන මිද්ද කියලා කියන්නේ සිතේ සහ සිතුවිලි වල තියෙන අලස භාවය. 6 භීරු බය. 7 විචිකිච්ඡාව. චිකිච්ඡාව සැකය. 8 මක්ඛතම්බ අනුන්ගේ ගුණ මැකීම සහ අනුන්ගේ
යහපත් අවවාද වලට නොනැවෙන ස්වභාවය. මක්කතම්බ කියලා කියන්නේ ඒකයි. 8. 9 තියෙන ලාභ සත්කාර සිලෝක මිච්ඡාලද්ද යස වැරදි ආකාරයට ලැබෙන කීර්තිය සහ ලාභ සත්කාර පිළිබඳ තමයි එහි කියවෙන්නේ. ඒ මාර සේනාවේ කොටසක් හැටියට විස්තර වෙන්නේ. ඒ වගේම අත්ුක්කංශන පරවම්බන. ඒ කියන්නේ තමන් උසස් කොට සැලකීම සහ අනුන් පහත් කොට සැලකීම. මේවා මාරයාගේ සේනා හැටියට සලකන. දැන් බලන්න මේ මාර සේනා ගත්තාම මේ ඔක්කොම කෙලෙස් වලට සම්බන්ධ. කාමය, අරතිය, සාපිපාසාව, තණ්හාව, තීන මිද්දය, බය, විචිකිච්ඡාව, මක්කතම්බ, ඒ වගේම මිත්‍යා යසස්, ඒ වගේම ලාභ සත්කාර සිලෝක, ඒ වගේම අත්ුක්කංශන පරවම්බන මේ ඔක්කොම කෙලෙස් වර්ධනය පිණිස හේතු වෙන දේවල්. ඒ නිසා මේ දසමාර සේනාව කියන්නේ මේ 10 දෙනා ඒතර මේවා සම්පූර්ණ කෙලෙස් වලට සම්බන්ධයි. මේවා ඇති වෙලා තමයි සිත තුළ මිනිස්සු මේ කුසලයෙන් ඈත් වෙන්නේ, පාපයට යොමු වෙන්නේ, අකුසලයට යොමු වෙන්නේ මේ හේතු නිසා. ඒතර මාර පරාජය ඊටාම ජනප්‍රිය කාරණයක්. මාරයා ගිරිමේ කළා අතු පිට නැගිලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේ බය කරන්න හැදුවා, ආසනෙන් අයින් කරන්න හැදුවා. නමුත් උන්වහන්සේ එඩිතරව අදිෂ්ඨාන සිළුවේ ආසනේ වැඩ සිටියා. ඉතින් ඒ වෙලාවේදී මාරය අහනවා නුඹ ওই තත්ත්වයෙන් ඉන්න නුඹ කරපු පින මොකද්ද කියලා. ඊට පස්සේ උන්වහන්සේ තමන් වහන්සේ පාරමිතා පුරන කාලේ ඒ සිද්ධ කරපු පින්කම් පිළිබඳව දක්වමින් මහ පොළව අත තියලා මේ මහ පොළොව තමයි මගේ සාක්ෂිකාරය වෙන කවුරුවත් නැහැ කියලා එහෙම ප්‍රකාශ කරනකොට මහ පොළොව කම්පා වෙලා තිබෙනවා. ඉතින් මාර්යා ඒ අවස්ථාවේදී පරාද වෙලා පලා ගිහිලා තියෙනවා සෙනගත් සමග. මාර්යාගේ බලපෑම. දැන් මේ මෙතන කියන්නේ මාර්යා පරාද වුණා බුද්ධත්වයේදී බුදුරජාණන් වහන්සේ මාර්යා පරාජය කළා ආසවක්ඛ්‍ය ඥානෙ ලැබලා බුද්ධත්වයටපත් වුණා. නමුත් මාර්යා තව අවුරුද්දක් උන්වහන්සේ පසුපස පියවරක් පාසා ඇවිල්ලා තිනවා. අවුරුදු 6ක්ම උන්වහන්සේගේ යම්කිසි දෝෂයක් හොයාගැනීමේ අරමුණේ බෝසත් අවදීදී අවුරුදු 6ක්ම උන්වහන්සේ පසුපස ඇවිල්ලා තිනවා පියවරක් පාසා මාර්යා මොනවාරි සිදුරක් හොයාගන්න. ඊට පස්සේ බුද්ධත්වයටපත් වෙලා තව අවුරුද්දක් යනකම් මාර්යා බුදුරජාණන් වහන්සේ පසුපස ඇවිල්ලා තිබෙනවා. නමුත් එයින් කිසිම ප්‍රයෝජනයක් උනේ නැහැ. ඒ වගේම මාර්යා මේ සෝමා බික්කුණියට කරපු ප්‍රකාශය මේ ඇඟිලි දෙකේ නුවණක් තියෙන ඔබට මහා ඉසීන් විසින් පත් වෙන්නට පුළුවන් ඒ උසස් වූ අවස්ථාවටපත් වෙන්න බැහැයි කියලා සෝමා බික්කුණියගේ භාවනාවට බාධා කරපු අවස්ථාව. එහිදී ඇය කියන්නේ ස්ත්‍රී භාවය මොකද්ද කරන්නේ සිත සමාධිගත වුණාට පස්සේ. සිත සමාධිගත නම් ස්ත්‍රී භාවයෙන් ඇති වැඩක් නැහැ. මේ ඥානය පවතිනකොට විදර්ශනා වැඩෙනවා කියන එක. සේලා බික්කුණියට මාර්යා විල කියනවා මේ භාවනාවට බාධා කරන අවස්ථාවේදී ඇය කියන්නේ මේ ආත්මභාවය කවුරුවත් හදලත් නැහැ, මේ තමන් හදලත් නැහැ, අනුන් හදලත් නැහැ. හේතුඵල ධමයට නොහටගෙන තියෙන්නේ. ඉතින් හේතුව නැතිවීමෙන් විනාශ වෙලා යනවා කියලා. මේ විදිහට බික්කුණීන්ට මේ බාධා කරලා තිබෙන අවස්ථාවල් බික්කුණී සංයුත්තේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පසුපස අවුරුදු 7ක් තිස්සේ පියවරක් පාසා සිදුරක් සොවෙන් චිද්‍ර ගවේෂීව ගමන් කළ බවත් සඳහන් වෙලා තිබෙනවා. මාර දුවරු දැන් මාර දුවරු මාරයාට දුවරු ලැබෙන්නේ මේ අය දිව්‍යාංගනාව. සංයුත්ත නිකායේ මාර දීත සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා මාර දුවරු කියන්නේ දිව්‍යාංගනාව. සමහරු කියන තණ්හාව රති ඇල්ම විදිහට මේ කෙලස් කියලා නෑ. බෝසතාණන් වහන්සේ කාලේ නෙවෙයි මේ මාරයා පරාජය කළාට පස්සේ තමයි දුවරු ආවේ. ඒතර මාර පරාජයත් සමග බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා. ඊට පස්සේ තමයි අජපාල නුගරකුමල උන්වහන්සේ වැඩ සිට තමයි මේ මාරදූරු රංගනේ ඉදුණෙවිලා. ඒගොල්ලෝ එක එක ආකාරයේ වෙස් ගනිමින් බුදුරජාණන් වහන්සේගේ සිත වෙනස් කරන්න රංගනේ ඉදලා තිබෙනවා. ඉතින් ඒකේ සඳහන් වෙන කෙනෙක් ඉදිරියේ වෙන රංගනයක් කළා නම් කිස පැලී යනවායි කියලා. ඒකට දරා ගන්න බෑ. ඒ තරම් ප්‍රබල රංගනයක වුන් යෙදිලා තිබෙනවා. ඉතින් මේ මාරයට ඒ දූවරු ලැබෙන්නේ දීතු සංඥාවෙන්. නැතුව අම්මා කෙනෙක්ගෙන් ඉපදුනා නෙමෙයි දීතු සංඥාවෙන්. එතකොට ඒ මාරයා ටික වෙලාවකින් දකින්න නැති නිසා මේ දූල තුන් දෙනා බලලා දින කොහෙද කියලා. එහෙම හොයාගෙන එනකොට මාරයා පොළවේ ඉරියන්දෙමින් ඉඳලා දින මේ පරාද වෙලා. බුදුරජාණන් වහන්සේ වෙතින් පරාද වෙච්ච මාරයා පොළවේ ඉරියන්දෙන් හිටියා. මොකද කවදාවත් එහෙම තත්ත්වයකට මුහුණ දුන්නේ නැති නිසා.
ඒ වෙලාවේදී මේ තණ්හා රති රංගා ඇවිල්ලා මාරයට කියනවලු ගාතාවකින් මොනවද කියලා තියෙන්නේ තාත්තේ ඇයි ඔබ මේ කනගාටුවෙන් ඉන්නේ කවර පුරුෂයෙක් කවුරු කෙනෙක් නිසාද ඔබ ශෝක කරන්නේ අපි එයාව රාගයෙන් බැඳගෙන අර කැලේ ඉන හස්ති රාජෙ බැඳගෙන වගේ අපි කියලා රාගයෙන් බැඳගෙන අරගෙන එන්න මේ ඔබගේ වසඟයට ගන්නම් කියලා තමයි මේ දුරවරු තුන්දෙනා බුදුරජාන් වහන්සේ හොයාගෙන ගිහිලා තියෙන. ඒකට මාර්යා පරාජය කළාට පස්සේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ තමයි මේ මාර්දූරු එන්නේ. මොකද මාර්යා පරාජය කිරීම බුද්ධත්වයේ නම් බුද්ධත්වයෙන් පස්සේ තමයි මාර්දූරු වෙන්නේ. එතකොට මාර්දූරු වෙනකොට එහෙමනම් බුද්ධත්වයට පතර. එහෙනම් කෙලෙස් කියලා කිව්වොත් බුද්ධත්වයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් තිබුණ කියලා අර්ථකථනය වෙනවා. ඉතින් ඒක වැරදි. ඒ නිසා මාර්දූරු කියන දිව්‍යාංගනාව තුන්දෙනා. මේ තියෙන සිංහල තේරුම. එතකොට මාර්දූරු කියන්නේ එහෙමනම් මාරදීතු සූත්‍රයේ සංයුත්ත නිකායේ මාර සංයුත්ති තාම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. මේගොල්ලෝ දිව්‍යාංගනාව කියන්නේ. ඉතින් ඒගොල්ලෝ කෙලෙස් නෙවෙයි දිව්‍යාංගනාව. කෙලෙස් නම් බුද්ධත්වයෙන් පස්සේ කෙලෙස් තිබෙන්න විදියක් නැහැ. ඒතකොට මාර පරාජය කියන්නේ බුද්ධත්වයේ ලැබීම. ඒතකොට මාර පරාජයෙන් පස්සේ තමයි මේ දුවරු එන්නේ තාත්තට කරගන්න බැරි දේ අපි කරන්නම් කියලා. ඒතකොට මාරයාගේ බලපෑම දැන් බුදුරජාණන් වහන්සේට මාරයා නොඑක ආකාරයෙන් පීඩා පමුණුවා තියෙනවා. දැන් අවස්ථා ගොඩාක් තියෙනවා. නමුත් එකක් දෙකක් අපි සඳහන් කරන්න කැමති කීපයක්. පංචශාලා බමුණුගමේදී ගම්වැසියන්ට මාරයා ආවේශ වෙලා බුදුරජාණන් වහන්සේට දානීය වළක්වලා තිබෙනවා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ කුසට පිවිසලා බාධා කරලා තියෙනවා ප්‍රශ්න ඇති කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ මාර තජ්ජනීය සූත්‍රයේ ඒව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේ ආනන්ද තෙරුන්ට ආවේශ වීම මේ පරිනිර්වාණ කාලය තුල ඒ නිසා තමයි උන්වහන්සේට බුදුරජාණන් වහන්සේට ආරාධනා කර නොහැකුනේ කල්පයක් හෝ කල්පාවශිෂයක් වැඩ ඉන්න කියලා. ඒ වගේම මාරයා පිරිනුවන් පාන්න ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට. ඒ වගේම බුදුරජාණන් වහන්සේට දේවදත්ත හිමියන් අර ගලක් පෙරලා කකුලේ යම් තුවාලයක් ඇති වුණාට පස්සේ එතන ගල් මේ ලේ තල්මක් ඇති වුණා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වඩම්මගෙන ගිහිලා යම්කිසි විවේක තැනක වැඩ ඉඳෙව්වා. ඒ වෙලාවේදී මාරය ඉදිරිපත් වෙලා අහලා තියෙනවා දැන් විවේක ගන්න හිතුවද කියලා. එහිදී බුදුරජාණන් වහන්සේගේ උත්තර වෙලා තියෙන්නේ මාරය මේ ලෝකෙ මිනිස්සු පපුවේ උලක් අරගෙනත් විවේක ගන්නවා. ඒ උල ගලවපු මම විවේක ගත්තා මොකද කියලා. ඒ උල තමයි මේ තෘෂ්ණාව කියලා කියන්නේ. තෘෂ්ණාව නැමැති උල. ධානීය සූත්‍රයේදී ධානීය ගෝපාල බුදුන් සරණ යන හදනකොට ඒකට විරුද්ධව ප්‍රකාශයක් කළා මාරයා. බුදුරජාණන් වහන්සේට අනුව සෝචති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව සෝචති. ඒ විදිහට මේ දරුවෝ ශෝකය ඇති කරනවා. ඒ වගේම ගවයනොත් ශෝකය ඇති කරනවා. උපදීහි නරස්ස නන්දන. ඒ උපදී කියන්නේ මේ කෙලස් කියන්නේ සතුන් මිනිසුන්ගේ සතුටට හේතු වෙන දේවල් හැටියට තමයි මේ මායя කිව්වේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ ඒවා දුක් පිණිස හේතු වෙන දේවල් හැටියට. එතකොට මේ මායя කිව්වේ නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව නන්දති. මේ ගවයන් ඇත්තෝ ගවයන් නිසා සතුටු වෙයි, දරුවන් ඇත්තෝ දරුවන් නිසා සතුටු වෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දරුවන් ඇත්තෝ දරුවන් නිසා ශෝක කරයි, ගවයන් ඇත්තෝ ගවයන් නිසා ශෝක කරයි. ඒක තමයි බුද්ධ දේශනාව. ඒතකොට ධනිය මෙතෙන්දී ඒ මේ මාරයා ධනිය ගෝපාලගේ මේ අවබෝධය වළක්වන්න මෙතෙන්ට ඇවිල්ලා බාධා කරලා තිබෙනවා. ඒ වගේම ගෝධික හාමුදුරු චන්නහඳුරු වක්කලි මේ සූත්‍ර තුන ඊටාම මේ සංකීර්ණ සූත්‍ර තුනක් ඊටාම පරිස්සමෙන් කියවිය යුතු තේරුම් ගත යුතු සූත්‍ර තුනක්. නමුත් මේ සූත්‍ර තුනේදීම අපිට සඳහන් කරනවා මේ මාරය ඇවිල්ලා මේ මුන්නහන්සලා අවසාන මොහොතේ රහත් වුණා. ඒ රහත් වෙච්ච උන්වහන්සලාගේ විඥානයේ සවිපු ආකාරයේ ඒ සූත්‍ර වල සඳහන් වෙලා තිබෙනවා. මාරය පිළ නිර්වචන තියෙනවා. මහා ජනතාව මරණයටපත් කරන නිසා මාරය කියලා කියනවා. අනර්ථය යොදවන නිසා මාරය කියලා කියනවා. නේද? මාරෝති පාප අනිත් තමන්ගේ විෂය ඉක්මවන්නට ඒ මායාගේ විෂයෙන් ඉවතට යනකොට ඒව වළක්වන පාපය යොදවන නිසා මායя කියලා කියනවා. පාපේ නියුත්තෝති. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ ඉත්ති මාරෝ පාපමාසියද ස්ත්‍රියක් වශයෙන් මාරේ කවදාවත් නැහැ. මාරයා නිතරම පුරුෂ වේශයෙන් තමයි ඉන්නේ. ස්ත්‍රී වේශයක් මාරයට නැහැ කියන එක සම්බන්ධ. ඒකත් ත්‍රිපිටකයේ සඳහන් වෙන දෙයක්.
එතකොට මේ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් මායя කියලා කියන්නේ එකම සංකල්පයක් නෙවෙයි. මායя කියන්නේ පුද්ගලයෙක් වශයෙන් ඒ දේවපුත්ත මාර මේ ඉදිරිපත් වෙන ඒ වගේ විවිධ ධර්මතා හැටියටත් මේ මායя ඉදිරිපත් වෙනවා. ඉතින් පාලි සාහිත්‍ය තුළ ඒ වගේ විවිධාකාරයෙන් මේ මායя ඉදිරිපත් වෙනවා. ඒ නිසා මායя කියන්නේ හුදු සංකල්පයක් නෙවෙයි. මායя කියන්නේ ඇත්තටම දිව්‍ය පුත්‍රයෙක්. ඒ වගේම විවිධ අවස්ථාවන් අපේ ජීවිතයට බාධා පමුණුවන, අපේ ජීවිතයට පීඩා පමුණුවන, අපිට නොකමැති දේ අපිට ළඟවම් කරලා දෙන, අපිට ප්‍රශ්න ඇති කරන தත්ත්වය තමයි මායя කියලා කියන්නේ. මේ තුලින් අපිට මායя කියලා කියන්නේ කවුද කියලා මම හිතනවා යම්කිසි පැහැදිලි කර ගැනීමක් සිදු කරන්න පුළුවන් වෙන්නේ නැති කියලා. හැම දිනාටම තෙරුවන් සරණයි.